Cooking with Thai YouTube channel එකට ගොඩාක් ආදරෙන් ඔයාලා හැම කෙනෙක්ම පිළිගන්නවා. ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්නේ හරිම ලේසියෙන් chili paste එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ chili paste එක හදන recipes ගොඩාක් තියෙනවා. ඉතින් මම හිතුවා හරිම ලේසියෙන් රසට මේක හදාගන්නේ කොහොමද කියලා අද ඔයාලට කියලා දෙන්න. අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හැම දෙයක්ම අපේ description box එකේ තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්න පුළුවන්. මම අද මේක හදාගන්නේ වියලි ඉස්සන්ගෙන් මේක කෝනිසෝ කියලා පාවිච්චි කරන්නේ අපි. අන්නේ කෝනිසෝ තමයි අද මම මේකට පාවිච්චි කරන්නේ. ඔයාලට උඹලකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අද කෝනිසෝ පාවිච්චි කළා තමයි මම මේක හදන්නේ. මුලින්ම මම පාවිච්චි කරන කෝනිසෝ ටික හොඳින් හොදගෙන මෙන්න මේ විදිහට කබලි චුට්ටක් බැද ගන්නවා. මේකේ තෙත ගතිය ඉවත් වෙන තුරු අපි මේක බැද ගන්න ඕන. මොකද chili paste කියන්නේ අපිට එකපාර කාලේ ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ටික දවසක් අපි හදලා තියාගෙන කන දෙයක්. ඒක නිසා මේක නරක වෙන්නේ නැති විදිහට අපි හදා ගන්න ඕන නිසා මේකේ වතුර ගතිය සම්පූර්ණ ඉවත් වෙන තුරු අපි මෙන්න මේ විදිහට කබලේ බැද ගන්නවා. පොල් තෙල් තමයි පාවිච්චි කරන්නේ. මේ විදිහට මුලින්ම ලොකු බීලුණු ගෙඩියක් කපාගෙන ඒකත් මම මෙන්න මේ විදිහට තෙලේ බැද ගන්නවා. chili paste කියන්නේ ටිකක් තෙල් වැඩිපුර දාලා හදන කෑමක්. ලුණු ටිකත් මෙන්න මේ විදිහට හොඳින් බැදීගෙන එනකොට මම ඉඟුරු සුදු ලුණු එකතු කර ගන්නවා. ඉඟුරු මේසැඳි එකමාරක් සහ සුදු ලුණු ගෙඩි 8ක් මම මෙතනදී පාවිච්චි කරලා තියෙනවා. ඒ ටිකත් හොඳින් බැදීගෙන එනකොට මම මෙතනදී කරපිංච ටිකකුත් එකතු කර ගන්නවා. කරපිංච වලින් හොඳ සුවඳක් වගේම chili paste එකට පොඩි ලස්සනකුත් එකතු වෙනවා. ඒ ටික හොඳින් බැදීගෙන එනකොට මම කලින් සකස් කරගත්තු කූනිසෝ ටික එකතු කර ගන්නවා. ඒ වගේම මෙතනදී කූනිසෝ සහ හැම දෙයක්ම හොඳින් බැදීගෙන එනකොට මම කෑලි මිරිස් ග්‍රෑම් 100ක් එකතු කර ගන්නවා. chili paste එකට නැතුවම බැරි අමුද්‍රව්‍යයක් තමයි සීනි කියන්නේ. අපි මෙතනදී සීනි මේසැඳි 3ක් වගේ ප්‍රමාණයකුත් එකතු කර ගන්නවා. ඔයාලට මේකේ සීනි අඩු වැඩි කරගන්න පුළුවන්. chili paste එක ටිකක් සැර වැඩියෙන් කන්න කැමති නම් සීනි ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම සෝයා සෝස් මේසැඳි එකමාරකුත් මම එකතු කර ගන්නවා. සෝයා සෝස් වලිනුත් අපිට මේකට හොඳ සුවඳක් ඒ වගේම හොඳ රසක් එකතු කරගන්න පුළුවන්. කූනිසෝ වලත් ලුණු තියෙනවා. ඒක නිසා ලුණු එකතු කරගත්තී අපි ටිකක් පරිස්සමෙන් එකතු කරගන්න ඕන. මොකද සෝයා සෝස් වල ලුණු තියෙන නිසා ලුණු රස බලලා ඇතිපදමර ලුණු එකතු කරගන්නත් අමතක කරන්න එපා. මේ හැම දෙයක්ම ටිකක් හොඳින් අපි කලවම් කරගමු. ඒ වගේම මම මෙතනදී පාවිච්චි කරනවා තක්කාලි සෝස්. තක්කාලි සෝස් මේසැඳි දෙකකුත් පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලට දැන් අපේ chili paste එක පේන්නේ. මේක හරිම සුවඳයි ඒ වගේම හරිම රසයි. මම මේක අද සකස් කරගත්තේ food hamper එකකට. ඉතින් food hamper එකේ වීඩියෝ එක මම ඉදිරියේදී ඔයාලට ගෙන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ විදිහට ජීවාණුහරණය කරගත්ත බෝතලයකට අපි chili paste එක එකතු කර ගන්නවා. ඉතින් මම හිතනවා මේ chili paste recipe එක හරිම ලේසියෙන් පහසුවෙන් ඔයාලටත් හදන්න පුළුවන් වෙයි කියලා. ඔයාලත් හදලා මේකේ රස මටත් කියන්න අමතක කරන්න එපා. ඉතින් cooking with Thai අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙමු.